2026 ජනවාරි 3 ලෝක දේශපාලනය සහ යුද ඉතිහාසය උඩු යටිකුරු කළ දිනයක්. ඇමරිකා එක්සත් ජනපදය විසින් දකුණු ඇමරිකාවේ වෙනිසිවුලාවට එරෙහිව සීමිත නමුත් ඉතා නිරවද්‍ය හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කරනවා. ඔපරේෂන් සදර්න් ස්පෙයාර් නම් කළ මෙම මෙහෙයුමේ අරමුණ වූයේ වෙනිසිවුලානු ජනාධිපති නිකොලොස් මදුරෝව අත්අඩංගුවට ගැනීමයි. ඒත් ප්‍රශ්නය මේකයි. දකුණු ඇමරිකාවේ ප්‍රබලතම ගුවන් ආරක්ෂක පද්ධතියක් තිබූ වෙනිසිවුලාව පැය කිහිපයක් ඇතුළත දනගැස්සුවේ කොහොමද? අද අපි කතා කරන්නේ මේ යුද්ධයට සැබෑ හේතුව සහ ඇමරිකාව භාවිත කළ අතිනවීන යුද තාක්ෂණය ගැනයි. ඇමරිකා මේ හදිසි ප්‍රහාරයට නිල වශයෙන් කියන හේතුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ මද්‍රව්‍ය ජාවාරම නැවැත්වීම. නමුත් දේශපාලන විචාරකයන් දන්නා සැබෑ රහස ඊට වඩා සංකීර්ණයි. ප්‍රධානතම සාධකය කළු රත්තරන් හෙවත් බොරතෙල්. ලෝකයේ විශාලතම තෙල් සංචිතය හිමි රට සෞදි අරාබිය නෙවෙයි. ඒ වෙනිසිවුලාවයි. මදුරෝගේ පාලනය යටතේ මේ තෙල් සම්පත චීනය සහ රුසියාව වෙත වැඩි වශයෙන් නැඹුරු වීම ඇමරිකානු භූ රාජ්‍ය කරන උපාය මාර්ග සඳහා අභියෝගයක් බවට පත්ව තිබුණා. ඒ වගේම ගයනාව සමග ඇති වූ දේශසීමා අර්බුදයත් රුසියානු යුද නැව් කැරිබියන් කලාපයේ සැරිසැරීමත් ඇමරිකාවේ ඉවසීමේ සීමාව පැනීමට හේතු වුණා. අවසානයේදී ඔවුන් තීරණය කළා මදුරෝව ඉවත් කර තමන්ට හිතවත් පාලනයක් ගෙනීමට. පළමු ප්‍රහාරය එල්ල වුණේ පරිගණක මගින්. වෙනිසිවුලාවේ විදුලි බල පද්ධතිය සහ sannivedana ජාල අඩපණ කළ ඇමරිකානු සයිබර් බලකාය සතුරාගේ රේඩාර් පද්ධති සම්පූර්ණයෙන්ම ජෑම් කර දැමුවා. කැරිබියන් මුහුදේ සිට ඇමරිකානු යුද නැව් මගින් ටොමොහොක් ක්‍රූස් මිසයිල් 100 ගණනක් මුදා හැරියා. ඒවායේ ප්‍රධාන ඉලක්කය වුණේ රුසියානු නිෂ්පාදිත S-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය සහ රේඩාර් මධ්‍යස්ථානයි. F-35 ස්ටෙල්ත් යානා කරකස් අහසට ළඟා වුණා. අගනුවර පිහිටි ෆර්ටෝ ටියානා හමුදා මූලස්ථානයට සහ ලා කාලෝටා ගුවන් කඳවුරට අති ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල වුණා. මේ මෙහෙයුමේ තීරණාත්මකම මොහොත එළඹුණා. ඇමරිකානු ඩෙල්ටා ෆෝස් සෙබළුන් රැගත් ස්ටෙල්ත් හෙලිකොප්ටර් යානා මදුරෝ රැඳී සිටි රහසිගත ස්ථානයට කඩා වැදුනා. මිනිත්තු කිහිපයක් ඇතුළත නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවටගෙන රටින් බැහැරට ගෙන ගියා. අලියම 4ට පැය 4කටත් අඩු කාලයකදී වෙනිසිවුලාවේ ගුවන් සීමාව සහ ප්‍රධාන කඳවුරු ඇමරිකානු පාලනයට නතු වුණා. දැන් අපි බලමු ඇමරිකාව මේ සඳහා යොදාගත් ප්‍රධානතම තුරුම්පු මොනවද කියලා. මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ ගුවන් බලය මතයි. ප්‍රහාරයේ පෙරමුණ ගත්තේ ලොව දියුණුම ප්‍රහාරක යානය වන F-35 යානයයි. වෙනිසිවුලාව සතුව තිබූ රුසියානු S-300 මිසයිල් පද්ධතිවලට හසු නොවී සතුරු කලාපයට රිංගා ගැනීමට හැකි එකම යානය මෙයයි. මේවා පියාඹන පරිගණකයක් වගේ. සතුරාගේ රේඩාර් අඩපණ කරමින් භූමි ඉලක්ක වෙත නිවැරදි මිසයිල් එල්ල කිරීමට මේවා සමත් වුණා. වෙනිසිවුලානු හමුදාව බියගැන්වීමට සහ විශාල හමුදා කඳවුරු විනාශ කිරීමට ඔවුන් යොදාගත්තේ යෝධ B-52 යානයි. කිලෝමීටර් ගණනාවක් අහසේ සිට එකවර බෝම්බ ටොන් ගණනක් හෙලීමේ හැකියාව මෙන්ම දුර සිට ක්‍රූස් මිසයිල් එල්ල කිරීමටත් මේවා භාවිත කළා. ශබ්දයක් නැතුව පැමිණ හදිසියෙම පහර දෙන යානා තමයි NQ-9 රේපර් ඩෝන් යානා. රේඩාර් මධ්‍යස්ථාන කුඩා මිසයිල් මගින් විනාශ කළේ මෙම නියමුවන් රහිත යානා මගින්. මේක සාමාන්‍ය ගුවන් යානයක් නෙවෙයි. අහසේ පියාසර කරන කාලතුවක්කු බලෑනියක්. මේවායේ සවිකර ඇති මිලිමීටර් 30 සහ මිලිමීටර් 105 කාලතුවක්කු මගින් පොළවේ ඇති ඕනෑම ඉලක්කයක් අලු දූවිලි බවට පත් කළ හැකි. විශේෂ බලකායන්ට ගොඩබිමේදී ආරක්ෂාව සැපයුවේ මේ යානයයි. වෙනිසිවුලාවේ S-300 පද්ධතිය විනාශ කළේ මෙම මිසයිලයි. මෙය ක්‍රියාත්මක වන්නේ සතුරාගේ රේඩාර් තරංග සොයාගෙන ගොස් ඊට පහර දීමෙනුයි. රේඩාර් එක ඔන් කළ සැනින් මේ මිසයිලය එය සොයාගෙන විනාශ කරනවා.
වෙරළට ඈතින් තිබූ ඇමරිකානු නෞකාවල සිට කිලෝමීටර් 1600ක් පමණ දුරක් ගමන් කර අංගලටම ඉලක්කය ගත හැකි ටොමෝහොක් මිසයිල බොහෝ ගණනක් කරකස් නුවර හමුදා මූලස්ථානය වෙත එල්ල වුණා. මදුරෝව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කළේ ඇමරිකානු ඩෙල්ටා ෆෝස් විශේෂ බලකායයි. ඔවුන් ගමන් කළේ විශේෂයෙන් වෙනස් කළ ශබ්දය අඩු හෙලිකොප්ටර් යානාවලයි. මෙම වාර්තා වූ ප්‍රහාර වෙනිසුලාවේ ආරක්ෂක පද්ධති ආරම්භක දිනේදී පීඩනයට ලක් කළත් මෙය යුද්ධයේ අවසානයක් නොව නව කලාපීය අස්ථාවරතාවයක ආරම්භයක් විය හැකි. රුසියාව චීනය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාර මත මෙම ගැටුම ලෝක දේශපාලනයට කොතෙක් දුරට බලපායිද කියන ප්‍රශ්නය තවමත් විවෘතයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.